ආයිබෝහ වේවා. ඉතින් කොහොමද? කොඩිකාස්ට් එක ඔන්න අපි අදත් ඇවිල්ලා ඉන්නවා අලුත් පොඩ්කාස්ට් සීරීස් එකකට. මේක පොඩ්ඩක් වෙනස් පොඩ්කාස්ට් සීරීස් එකක්. මොකද මේ පොඩ්කාස්ට් සීරීස් එක ඔබ බලනවා නම් මම ඉල්ලා සිටිනවා ඔබගේ දේශපාලන කණ්ණාඩි ගලවලා පැත්තකින් තියලා බලන්න. ඇත්තටම අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි පුංචි කාලෙත් අපේ රට දියුණු වෙමින් පවතින රටක්. අදටත් අපි දියුණු වෙමින් පවතින රටක්. ඉතින් ඇත්තටම මේ දියුණුවමින් පවතින රටක් වෙන්න හේතු උනේ මොනවාද? එක එක දේශපාලන කාලවල අපි අරගන්නවා පිළිවෙලින් DS සේනානායක යුගය, එතකොට ඩඩ්ලි සේනානායක යුගය, එතකොට SWRD බණ්ඩාරනායක යුගය, එතකොට එතනින් එහාට සහ අද දක්වාම අපි අරන් බලනවා දේශපාලන යුගයන් වල ලංකාවේ ආර්ථිකයට මොකද උනේ කියලා අපි අරන් බලනවා. මේවා වල අපි ප්ලසස් මයිනසස් ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම කියනවා. අපි විවේචනය කරනවා, ඒ වගේම කරපු හොඳ දේවලුත් කියනවා. අපි ජාතියක් විදිහට, ශ්‍රී ලාංකේය ජාතියක් විදිහට අපිට ඉදිරියට යන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි අපේ තියෙන හොඳ දේවල් අපි ඉස්සරහට ගෙනියන එක, නරක දේවල් අපි අයින් කරලා දාන එක. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි දැකලා තියෙනවා එක ආණ්ඩුවක්, ඒ කියන්නේ අපි හිතමු එක ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව පටන් ගත්ත යම්කිසි වැඩපිළිවෙල වැඩසටහන් ප්‍රමාණයක් ඒ ආණ්ඩුව පෙරළුණාට පස්සේ තව එන අනිත් ආණ්ඩුවෙන් ඒ කටයුතු කොටස ඉදිරියට කරගෙන යන්නේ නැති ප්‍රවණතාවයක් අපි දකිනවා. මේක රටක් විදිහට ලොකු ප්‍රශ්නයක්. අපි ආර්ථිකමය දියුණු වෙන්න ඕන නම් ආර්ථිකමය වශයෙන් අපිට සංවර්ධිත රටක් වෙන්න ඕන. අපි ඒක ගිය සතියේ කලින් එපිසෝඩ් එකේ අපි කතා කරා. එතකොට අපිට ආර්ථිකමය වශයෙන් අපි සංවර්ධිත දේශයක් අපි ළඟා කරගන්න අවශ්‍ය නම් අපිට අනිවාර්යයෙන්ම නැෂනල් පොලිසිස් කියන දේ අපිට ගේන්නම වෙනවා. නැෂනල් පොලිසිස් ගේන්න නැති තාක්කල් අපිට රටක් විදිහට සංවර්ධනය වෙන්න බෑ. ඒක ඔබට අවධාරණය කරන ගමන් අපි පටන් ගන්නේ ලංකාවට නිදහස ලැබුණු 1948 සිට 1952 දක්වා කාලය DS සේනානායක යුගය කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ DS සේනානායක යුගයේ අපි දන්නවා 1948 52 කාලේ ලංකාවේ අපිට ශ්‍රී ලංකාව කියන්නේ ඒ කාලේ අපි සිලෝන් ලංකාව. ඒතකොට ලංකාවේ ආර්ථිකයේ යටත් විද්‍යාව සමයේ තිබ්බ ආනයන අපනයන රටාව මත පදනම් වුණා. කෘෂි කර්මාන්තයේට තේපොල් රබර් ඔබට බලන්න පුළුවන් අපේ ස්ක්‍රීන් එක. තේපොල් රබර් ප්‍රමුඛතාවය හිමි වුණා. නිල දල දේශීය නිෂ්පාදිත පිළිබඳ නිශ්චිත සංඛ්‍යා ලේඛන එකල ප්‍රකාශයට පත් වුණේ නැතත් සමස්ත ආර්ථික වර්ධන වේගයේ දල වශයෙන් 3%ත් 4%ත් අතර ගත් බව තමයි ආර්ථික විශ්ලේෂකයෝ අපිට පෙන්ලා දෙන්නේ. හැබැයි මේ தත්ත්වය අපි තවදුරටත් විමසා බලනකොට අපිට දැක ගන්න පුළුවන් වර්ධනය වෙච්ච ශේෂ්ත්‍ර වීවගාව, එතකොට යටිතල පහසුකම් සංවර්ධනය වෙලා තියෙනවා, අධ්‍යාපනය ඉහළ ගිහිලා තියෙනවා, සෞඛ්‍ය සහ විදුලි සංදේශ සඳහා රජයේ වියදම් ඉහළ ගිහිලා තියෙනවා අපිට දකින්න පුළුවන්. එතකොට මූල්‍ය වෙනස්කම් ගත්තොත් එimhe අපි දන්නවා 1950 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව Central Bank of Ceylon පිහිටුවීම මූල්‍ය ස්ථාවරත්වයේ සඳහා ගත්ත වැදගත් පියවරක් කියලා අපි දන්නවා. එතකොට 1950 සහ 1951 කාලයේදී කොරියානු යුද්ධයේ බලපෑම ඇති වුණා. මොකද්ද මේ කොරියානු යුද්ධය කියන්නේ? ඔබ දන්නවා ඇති, නමුත් නොදන්න අය වෙනුවෙන් මම කියන්නම්. කොරියානු යුද්ධය කියන්නේ උතුරු කොරියාව. ඒ කියන්නේ සෝවියට් දේශයේ සහ චීනයේ සහාය ලබාගෙන උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර 1950 ඉඳලා 1953 දක්වා දරුණු යුද්ධයක් තිබ්බා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ඇතිවෙච්ච පළමු ප්‍රධාන සීතල යුද්ධ ගැටුම තමයි මේ කොරියානු යුද්ධය කියන්නේ. මේකේ වැදගත් කරුණු දැක්වුවොත් එහෙම යුද්ධය ආරම්භුනේ 1950 ජූනි 25 වෙනි දින උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කිරීමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේකට ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වුණා දකුණු කොරියාව බේරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමැතිව ඇතිව ඇමරිකාව ප්‍රමුඛ හමුදා මැදිහත් වුණා. උතුරු කොරියාවට සහාය දක්වන්න චීන හමුදා ආවා. අවසන් වුණේ වසර 3කට පස්සේ 1953 දී අත්සන් කරන ලද සතරන් විරාම ගිවිසුම මගින් තමයි මේක අවසන් වුණේ. අද වනතෙක් නිල වශයෙන් සාම ගිවිසුමක් අත්සන් කරලා නැති වුණාට උතුරු කොරියාවේ දකුණු කොරියාව අතර පවතින තාක්ෂණික වශයෙන් යුද්ධයක් පවතින තත්ත්වයක්. ඉතින් මේක ඇත්තටම දල වශයෙන් අපි කිව්වොත් එහෙම උතුරු කොරියාව දකුණු කොරියාව ආක්‍රමණය කරන, ඊට පස්සේ ඇමරිකාවේ සහාය ලබාගෙන ආයි උතුරු කොරියාව ආක්‍රමණය කරනවා, ආයි චීනයේ සහාය ලබාගෙන ආයි උතුරු කොරියාව මැදට ඇවිල්ලා නවතිනවා. ඕක තමයි දල වශයෙන් උනේ. ඉතින් මේ උතුරු කොරියාවේ බලපෑම එක්ක රටේ අපනයන ආදායම විශේෂයෙන් රබර්
විශාල ලෙස ඉහළ ගිහිලා රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එල්ල කරන්න හැකියාව ලැබෙනවා. එතකොට ඩී.එස්. සේනානායක මහත්තයාගේ රජය ගත්තොත් එහෙම 48 ඉඳලා 52 දක්වා 6 අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරලා ආහාර ආනයනය මත යැපීම අඩු කරන්න පියවර ගත්තා. 1948-1952 කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා දළදේශීය නිෂ්පාදිතය සහ ආර්ථික දර්ශක පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයටත් යටත් පාලනයෙන් පස්සේ නිදහස් ලංකාවේ මුල්ම ආර්ථික දත්ත ක්‍රමවත්ව ලේඛනගත කිරීම ආරම්භ වුණේ 1950 මහ බැංකුව පිහිටුවන පස්සේ. ඒ කාලේ මහ බැංකුව වාර්තා සහ ආර්ථික ඉතිහාස දක්ත ඇසුරෙන් සදත් සකස් කරපු ප්‍රධාන තොරතුරු මෙන්න මේ විදිහට මට වාට කියන්න පුළුවන්. වාර්ෂික GDP වර්ධන ප්‍රතිශත දර්ශක නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබිලා නැහැ. නමුත් පස්සේ කාලෙකදී මම අර කලින් කිව්වා වගේ 1948-52 කාලෙදී වාර්ෂික ආර්ථික වර්ධන වේගය 3.4ත් අතර සාමාන්‍ය අගයක තිබ්බා. ආර්ථික ව්‍යුහය ගත්තොත් අපි කියන ස්ට්‍රක්චරල් ෂෙයා එක සමස්ත දළදේශීය නිෂ්පාදිතයෙන් 35%ක්ම දායක වුණේ වතු වගා ශ්‍රේෂ්ඨය. ඔබ දන්නා වතු වගා කිව්වම තේ, පොල්, රබර් තමයි ඒකට දායක වෙන්නේ. අපනයන ආධිපත්‍ය රටේ තිබ්බා. සමස්ත අපනයන ආදායමෙන් 85%ක්ම ලැබුණේ තේ, පොල්, රබර් වලින්. ඉතුරු කොටස දේශීය පරිභෝජනය සඳහා වූ වී වගාව සහ පාරිභෝගික සේවා යැපීමෙන් සමන්විත වුණා. ඊට පස්සේ යුද කටයුතු සඳහා ඇමරිකාව ඇතුළු බටහිර රටවල ලංකාවේ ස්වභාවික රබර් සඳහා අධික ඉල්ලුමක් තිබ්බා. ඒ ගැන අපි කතා කරා. වෙළඳ ශේෂ අතිරික්තය තේ, රබර් සහ තේ මිල ගණන් ලෝක වෙළඳපොලේ ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ලංකාවට අතිවිශාල විදේශ විනිමය ආදායමක් ගලාගෙන ආවා. රජයේ ආදායම අපනයන බදු මගින් රජයේ භාණ්ඩාගාරයේ ශක්තිමත් වුණා. විදේශ විනිමය සංචිතත් උපරිම මට්ටමට ළඟා වුණා. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ තුන්වෙනි කොටස මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් සැපයුම ගැන කතා කරොත් එහෙම මහා බැංකුව පිහිටුවීමෙන් පස්සේ මෙරට මුදල් සැපයුම සහ උද්දමනය පාලනය කිරීම විධිමත් වුණා. කොරියානු වෙළඳ උදම් රැල්ල අපි ඔකට කියනවා බූම් එකක් කියලා. රට තුළට විදේශ මුදල් ගලා යාම නිසා මුදල් සැපයුම වේගයෙන් ඉහළ ගියා. යම් මට්ටමකට බඩු මිල ඉහළ යාමට අපි දන්නවා මුදල් ලැබෙනකොට රටක ඉකොනොමි එකකට ඒකේ තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට ඔකට කියනවා නමක් ඉන්ෆ්ලේෂනරි ප්‍රෙෂර් කියලා. මුදල් ලැබෙනකොට මුදල් සැපයුම වේගයෙන් ඉහළ යාම නිසා උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ උද්දමනය ඇති වුණා, අයවැය හිඟයක් මතු වුණා. එතකොට අංක 4 විදිහට රාජ්‍ය පිරිවැය සහ සුබසාධන අපි ආරම්භ බැලුවොත් එම මේ වකමානුවේදී ඒවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ඔබ දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහතා කියන්නේ කවුද කියලා. ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි එතකොට මුදල් ඇමති. රජය විසින් ඉහළ සුබසාධන ප්‍රතිපත්තියක් අනුගමනය කළා, ක්‍රියාත්මක කළා. රජය විසින් සහල් සඳහා විශාල පාරිභෝගික සහනාධාරයක් ලබා දුන්නා. නොමිලේ සේවා යටතේ නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රජයේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් වෙන් කෙරුණා. ආහාර සුරක්ෂිතතාවය 6 අවුරුදු සැලැස්ම යටතේ ගල්ඔය ව්‍යාපාරය වැනි මහා පරිමාණ කෘෂිකාර්මික යෝජනා ක්‍රම ආරම්භ කරමින් දේශීය සහල් නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කරා. එතකොට මේ කොටසේ සාරාංශයක් විදිහට අපි ගත්තොත් එමේ 1948-1942 කියන්නේ බ්‍රිතාන්‍ය ආර්ථික රටාවෙන් ස්වාධීන වීමට උත්සාහ කළ කොරියානු යුද සමයේ අධික ලාභ ලබා පසුව 1952 දී මූල්‍යමය වශයෙන් යම් පසුබෑමකට ලක් වූ ආර්ථික වශයෙන් ඉතා සුවිශේෂී සංදර්භයක් සහිත වකවානුවක් කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඩී.එස්. සේනානායක යුගයේ ප්‍රධාන කරුණු අපිට 3%-4% වගේ ආර්ථික වර්ධනයක් දකින්න පුළුවන්. එතකොට මුදල් සැපයුම වේගෙන් ඉහළ යනවා. කොරියානු වෙළඳ උදම් රැල්ල නිසා රටට රබර් වෙළඳාමෙන් තේ වෙළඳාමෙන් අපිට වැඩිපුර ලැබෙනවා මුදල්, විදේශ මුදල්. එතකොට අපේ රටේ අපනයන ආදායම වැඩි වෙනවා. එතකොට ඒ වැඩියෙන් මුදල් සැපීම නිසා යම්කිසි ආර්ථික පසුබෑමක් අපිට ඉන්ෆ්ලේෂනරි ප්‍රෙෂර් එක ඇවිල්ලා යම්කිසි ආර්ථික පසුබෑමක් නමුත් කාලයානුරූපව මේක සෙටල් වෙලා තියෙනවා ඩී.එස්. සේනානායක යුගයේදී. අපි බලමු ඊළඟ කාර්තුවට යන්න, ඊළඟ පාලන අධිකාරියට යන්න. මේ කාලේ දෙන්නෙක් ගැන අපි කතා කරනවා. ඒ දෙන්න තමයි ඩඩ්ලි සේනානායක මහතා. ඩඩ්ලි සේනානායක මහතා හිටියේ 1952 මාර්තු 26 ඉඳලා
1953 ඔක්තෝබර් 12 වෙනිදා වෙනකම් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්තයා හිටියේ 1953 ඔක්තෝබර් 12 ඉඳලා 1956 අප්‍රේල් වෙනකම්. එතකොට මේ කාලේ විශේෂම දේ තමයි ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් අපනයන භෝග ඔබ දන්නවා තේපොල් රබර් මත දැඩි ලෙස රඳා පැවතුණා. එතකොට ගෙවුම් ශේෂ ගැටලු සහ ආහාර සහනාධාර පාලනය වගේ අභියෝගයන් වලට මුහුණ දුන්නා. කොහොම වුණත් 1955 දී තේ මිල ඉහළ යෑමත් එක්ක අපේ රටට සැලකිය යුතු මූල්‍ය යථා තත්ත්වයට පත්වීමක් අපිට හම්බුණා. ඒ කියන්නේ අපේ රටට තේ මිල ඉහළ යෑමත් එක්ක අපේ රට වැඩිපුර විදේශ විනිමය ටිකක් ලැබුණා. මේ යුගයේ ආර්ථික තත්ත්වයේ දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ප්‍රධාන ලක්ෂණ අපිට මේ විදිහට කියන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම 1951-56 කාලයේදී සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධන වේගය දල වශයෙන් 3.6ක වගේ අඩු මට්ටමකට තමයි තිබිලා තියෙන්නේ. GDP අගයන් ගත්තොත් එහෙම නිල වාර්තා සහ ජාත්‍යන්තර ඓතිහාසික ආර්ථික වාර්තා අනුව දල දේශීය නිෂ්පාදිත රුපියල් මිලියන ගණනින් තමයි මනලා තියෙන්නේ. ස්ථාවර මිල අනුව 1952 දී ඒක අපි ඒ කාලේ ඩොලර් වලට අපි කන්වර්ට් කළොත් එහෙම ඩොලර් බිලියන 14.9ක් විතර. එතකොට 1953 ඩොලර් බිලියන 14.2ක් විතර. එතකොට 1954 ඩොලර් බිලියන 15.3ක් පමණ. 1955 ඩොලර් බිලියන 16.1ක් පමණ. 1956 ඩොලර් බිලියන 14.1ක් පමණ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒතර අපි බැලුවොත් එහෙම 1952 ඩොලර් බිලියන 14.9ට තිබ්බ එක 1956 දී ඇමරිකානු ඩොලර් බිලියන 14.1ක් දක්වා අඩු වෙලා තියෙනවා. අතරමැද්දේදී වැඩි වුණාට ඉවර වෙන කාලෙෙදී අඩු වෙලා තියෙනවා අපේ රටේ GDP වැලියු එක. එතකොට ආර්ථික අභියෝග අරගෙන බැලුවොත් ඇයි මෙහෙම වුනේ කියලා අපි බැලුවොත් එහෙම අපනයන ආර්ථිකයක් තමයි තිබිලා තියෙන්නේ. ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදනයේ ආසන්න වශයෙන් 35ක් සහ අපනයන ආදායමෙන් 85ක් පමණ උපයලා දුන්නේ වතු කර්මාන්තය. ඔබට මම කලින් සඳහන් කරා DS සේනානායක මහතාගේ කාලෙත් වැඩිපුරම අපේ රටට විදේශ විනිමය හම්බුනේ වතු ආදායමෙන්. එතකොට ආහාර සහනාධාරය හා ආයවැය අර්බුදයක් මේ කාලේ ආවා. විශාල වශයෙන් සහනාධාර මත රජයේ වියදම් ඉහළ යාම නිසා 1953 දී රජයට දැඩි ආර්ථික පියවර ගන්න සිද්ධ වුණා. මහා වැඩ වර්ජන ලංකාවේ පළවෙනි වතාවට හර්තාල් එකක් ක්‍රියාත්මක වුණා. ඩඩ්ලි සේනානායක මහත්තයාට අගමැති ධුරෙන් ඉල්ලා අස් වෙන්න වුණා. පළමු වතාවට තේවල මිල ඉහළ ගිහිලා 1955 වසරේදී ජාත්‍යන්තර වෙළඳපොලේ තේ මිල ඉහළ යාම නිසා රටට දැවැන්ත විදේශ විනිමය ආදායමක් ලැබුණා. එය පශ්චාත් යුද සමයේදී ලංකාව අත්විඳි ප්‍රධානතම ආර්ථික පිබිදීමක් කියලා අපිට දක්වන්න පුළුවන්. පශ්චාත් යුද සමය කියලා මෙතනදී කතා කරලා අපි ලෝක යුද්ධයෙන් පස්සේ 1952-1956 කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය වශයෙන් දැවැන්ත හැරවුම් ලක්ෂයක් කියලා අපිට කියන්න පුළුවන්. මේ වසර 4 ඇතුලේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ගැති නිදහස් වෙළඳ ආර්ථික රටාවක ඉඳලා දේශීයත්වයේ මුල් කරගෙන රජයේ මැදිහත් වන සමාජවාදී ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති කරා යන්න අවශ්‍ය වෙන පදනම සකස් කළා. මේ කාලයේ සිද්ධ වෙච්ච ප්‍රධානම ප්‍රතිපත්තිමය වෙනස් වීම අපිට ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ මේ විදිහට කියන්න පුළුවන්. පළවෙනිම ශේෂ්ත්‍රය තමයි මුදල් හා රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති. අපි කියනවා ෆිස්කල් ඇන්ඩ් මොනිටරි පොලිසිස් කියලා. විදේශ විනිමය සංරක්ෂණය සහ ආනයනය සීමා වුණා. කොරියානු යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච ගෙවුම් ශේෂ අර්බුදය හා විදේශ විනිමය සංචිත සීග්‍රෙන් පහළ වැටීම නිසා 1952 මැද භාගයේදී රජය විසින් විදේශ විනිමය ආරක්ෂා කර ගන්න සහ ආයවැය පාරතරය පියවා ගන්න දැඩි ප්‍රතිපත්තිමය පියවර අරගෙන තිබ්බා. සුබ සාධන වියදම් කපා හැරලා තිබ්බා. ඒ කොහොමද? යටත් විජිත කාලේ ඉඳලා පැමිණි සහනදායි ආහාර සහ සහනාධාර ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම රජයට ලොකු බරක් වුණා. ආදායම් නැති වෙන හින්දා. ඒ නිසා 1953 දී සහන මිලට දුන් සහල් සලාකේ කපලා දාලා තැපැල් විදුලිය වැනි රාජ්‍ය සේවාවල ගාස්තු ඉහළ දාන්නත් රජය තීරණය කළා. මේකම තමයි රජයට ඒ කාලේ තිබ්බ රජයට පස්සේ කාලෙක රජය පෙරලෙන්නේ. නැත්නම් ඩඩ්ලි සේනානායක මහත්තයාට ගෙදර යන්න උනේ මේ එක හේතුවක්. ඊට පස්සේ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉහළ බදු දේශීය මුදලේ ස්ථාවරත්වය රැකගන්න ස්ථාවර විදේශ විනිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කරන්න වුණා. සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා ඉහළ බදු ටැරිෆ්ස්
පැනෙව්වා. කෘෂිකාර්මික හා දේශීය කර්මාන්ත ප්‍රතිපත්ති ඇග්‍රිකල්චර් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් පොලිසිස් ගැන අපි ගත්තොත් එහෙම ආනයන ආදේශන ප්‍රතිපත්ති ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන්ස් වලට ගියා. අත්‍යවශ්‍ය ආහාර සහ ද්‍රව්‍ය සඳහා පිටරට මත යැපීම අවම කිරීමේ අරමුණින් 6 අවුරුදු සංවර්ධන සැලැස්ම 6-year development plan හරහා දේශීය කර්මාන්තය නංවාලීමට ප්‍රතිපත්ති සකස් කළා. ගොවි සහනාධාර ක්‍රම වීවගාව දියුණු කිරීම සඳහා පොහොර සහ කෘෂිකාර්මික උපකරණ සහන මිලට ලබා දීමේ විශේෂ ප්‍රතිපත්තියක් රජය විසින් ආරම්භ කළා. අපිට උදාහරණ විදිහට ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය දක්වන්න පුළුවන්. ඩී.එස්. සේනානායක මහත්තයා පටන් ගත්ත වැඩේ ඉදිරියට කරගෙන ගියා. රාජ්‍ය මැදිහත් වීම ආරම්භ වීම. එතෙක් පැවති ලයිසෙස් ෆෙයා හෙවත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තියෙන් බැහැරව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට සහ සිමෙන්ති රෙදිපිලි වගේ කර්මාන්ත ශාලා පිහිටුවන්න රජය රිදුව මැදිහත් වීම මේ සමයේදී තමයි ආරම්භ කරේ. තුන්වෙනි ආකාරයේ අපි ගත්තොත් එහෙම ප්‍රතිපත්තිමය වෙනස් වීම foreign policy shifts ගැන කතා කරොත් එහෙම බ්‍රිතාන්‍ය හිතවාදී පිළිවෙතින් බැහැරවීම 1948 නිදහසෙන් පස්සේ මුල් කාලයේදී ලංකාවේ බ්‍රිතාන්‍ය සමග ආරක්ෂක ගිවිසුම් පවත්වා ගනිමින් බටහිර ගැති පිළිවෙතක් අනුගමනය කළා. නොබැඳි සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න 1952 එවකට විපක්ෂ නායක SWRD බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකාව ලෝක බල කඳවුරු වලට හසු නොවිය යුතු ස්විට්සර්ලන්තයේ වැනි මධ්‍යස්ථ රටක් විය යුතු බවට යෝජනා කරනවා. ඉතින් ඒ යෝජනාවත් එක්කම සමාජවාදී රටවල් සමග සම්බන්ධතා ඇති කරගෙන 1956 බර පෙරළියෙන් පස්සේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ලංකාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. එතෙක් සම්බන්ධතා නොපැවැත් වූ සෝවියට් දේශය එහෙම නැත්නම් රුසියාව සහ චීනය වගේ සමාජවාදී රාජ්‍යයන් සමග රාජස්ථාන්ත්‍රික සම්බන්ධතා ආරම්භීමට ප්‍රතිපත්තිමය තීරණ ගත්තා. හතරවෙනි කාරණාව විදිහට ගත්තොත් එම සමාජීය හා දේශීය දේශපාලන ප්‍රතිපත්ති රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය එහෙම නැත්නම් 1956 බලයට පත්වෙච්ච මහජන එක්සත් පෙරමුණ රජයේ විසින් එතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පනත සම්මත කළා. මේ ගැන අපි SWRD බණ්ඩාරනායක මහතාගේ කාලෙදී වෙච්ච දේවල් ගැන අපි වෙනම කතා කරනවා. නමුත් මේ වෙලාවේ මම කියන්න මේ දේවල් මෙතන ඉඳන් තමයි මේ කාලේ ඉඳන් තමයි ඉස්සරහට උනේ. එතකොට මේ පරිපාලන ශාස්ත්‍රයේ විශාල ව්‍යුහාත්මක වෙනසක් වුණා. දේශීය සංස්කෘතියට ප්‍රමුඛතාවය ලැබුණා. බටහිර පාලනයේ ප්‍රභූ පාලන ප්‍රතිපත්ති වල දේශීය සංස්කෘතිය, ආගම සහ දේශීය අනන්‍යතාවයන් සුරකීම සහ ඒවාට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිපත්තියක් මෙම වකවානුවේ අවසාන භාගයේ තදින්ම ක්‍රියාත්මක වුණා. මේ කාලේ ප්‍රධානම දෙයක් තමයි 1953 මහා හර්තාලය. 1953 අගෝස්තු 12 වෙනි දින පටන් ගත්ත හර්තාලය කියන්නේ ලංකා ඉතිහාසයේ සංවිධානාත්මකව සිදු පළමු සහ විශාලතම දීප ව්‍යාප්ත මහජන නැගිටීම සහ වැඩ වර්ජනය. මේකට පසුබිම වුණේ කොරියානු යුද සමයේ පැවති ආර්ථික සමෘද්ධිය අවසන් වීමත් එක්ක රටේ විදේශ විනිමය සංචිත වේගයෙන් පහත වැටුණා. මේ නිසා 1953 අයවැයෙන් රජය විසින් එතෙක් ලබා දුන් සහල් සලාක සහනාධාරය කපා හැරීමට තීරණය කළා. මම කිව්වේ ඩඩ්ලි සේනානායක මහත්තයාට ගෙදර යන්න උනේ මේ හේතුව හින්දා තමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සහල් සේරුවක මිල 725 සිට 770 දක්වා ඒ කාලේ අපි ප්‍රසන්ටේජ් එක අරන් බැලුවොත් එම 280කින් එක රැයකින් ඉහළ ගියා. ඊට අමතරව පාසල් දිවා ආහාරය කපා හැරීම, තැපැල් සහ දුම්රිය ගාස්තු ඉහළ දැමීම වගේ දේවල් මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වුණා. ප්‍රධාන වශයෙන් මේක මෙහෙයුවේ වාමාංශික පක්ෂ, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය සහ විප්ලවකාරී සම සමාජ පක්ෂය සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ වෘත්තීය සමිති තමයි මේ විරෝධතාවයේ සංවිධානය කළේ. සිදුුනේ මොනවාද? රට පුරාම කර්මාන්ත ශාලා, ප්‍රවාහන සේවා සහ වරාය සම්පූර්ණයෙන්ම අඩාල වුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග ගලවා දැම්මුණා. විදුලි රැහන් කපලා දැම්ම, රජයේ දේපල වලට හානි කිරීම වගේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මතු වුණා. රාජ්‍ය ප්‍රතිචාරය සහ ප්‍රතිඵලය වුණේ ඒවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ රජය විසින් හදිසි නීතිය පැනෙව්වා, ඇඳිරි නීතිය පැනෙව්වා, පොලිස් සහ හමුදාවේ වෙඩි තැබීම් වලින් සිවිල් වැසියන් 9 දෙනෙක් මැරුණා. බ්‍රිතාන්‍ය යුදනමක් වූ HMS නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් කියන නැවේ ඇතුලේ තමයි අමාත්‍ය මණ්ඩල රැස්වීම සිදු කෙරුණේ. ඒ තරම් තත්ත්වය බරපතල වුණා. දේශපාලන බලපෑම සිදු වූ දැඩි මානසික පීඩනය හා සෞඛ්‍ය හේතුන් මත අගමැති ඩඩ්ලි සේනානායක මහත්තයා ධූරයෙන් අයින් වුණා. ජෝන් කොතලාවල මහතා අගමැති වුණා. හර්තාලයේ 1956 එජාප රජයේ බිඳ දැටීමට මූලික අඩිතාලම වැටුණා.
ඉතින් මේ තමයි ඩීඑස් සේනානායක යුගය සහ ඩඩ්ලි සේනානායක යුගය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යුගය. 1956ට වෙනකල් ලංකාවේ ආර්ථිකයේ සිදුවෙච්ච විශාලම සිදුවීම් ටික තමයි මේ තියෙන්නේ. හැබැයි මෙතනින් කතාව ඉවර නැහැ. තව කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. SWRD බණ්ඩාරනායක මහතාගේ කාලයේ සිදුවෙච්ච දේවල් සහ එතනින් ඔබට අපේ රටේ මොකද වුනේ? ඇත්තටම අපේ රටේ කවදාකවත් ආර්ථික දියුණුවක් වෙලා නැද්ද? ඇත්තටම අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති අරගෙන ඒවා මැදින් නවත්තලාද? IMF කරුණු IMF වලට ගිය ඒවා අපේ රටේ හරියට කරලා නැද්ද? කවදාකවත් IMF එක කම්ප්ලීට් කරලා නැද්ද? IMF එකේ දුන්න තීන්දුව තීරණ අපිට සැර වැඩි වුණාද? මේ වගේ දේවල් එක්ක අපි මේ එපිසෝඩ් ටික දිගටම කතා කරනවා. ඉතින් මේ එපිසෝඩ් රැල්ලේ පළවෙනි එපිසෝඩ් එක තමයි අද අපි පටන් ගත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම නැවත වාරයක් මම මතක් කරලා ඉන්නවා පාට කන්නාඩි ගලවලා එහෙම නැත්නම් දේශපාලන කන්නාඩි ගලවලා මේ එපිසෝඩ් එක අහන්න, මේ එපිසෝඩ් ටික අහන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි මේ එපිසෝඩ් ඔක්කොම ටික ඔබට අහන්න, බලන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මතක ඇතුව අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මට විශේෂයෙන් කියන්න ඕනේ මේ කතාව. මොකද පහුගිය කාලේ මම දැක්කා විවිධ සමාජ මාධ්‍ය ජාලයන් වල ඇයි අපි ඉකොනොමි එක ගැන කතා කරන්න ඕනේ කියලා මිනිස්සු අහනවා. අපි ඉකොනොමි එක ගැන දන්නේ නැත්නම් අපි රටේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් අපි හැමදාමත් මම අර මුලින් වැඩසටහන මුලින් පටන් ගන්නකොට කිව්වා වගේ අපි ඉස්කෝලේ යන කාලෙත් අපේ රට දියුණු වෙමින් පවතින රටක්, අදටත් අපි දියුණු වෙමින් පවතින රටක්. අපි හැමදාටමත් දියුණු වෙමින් පවතින රටක් විදිහට ඉන්නවද? නැත්නම් කවදා හරි දවසක අපේ රටේ රජයට අපි කතා කරලා, දේශපාලකයන්ට අපි කතා කරලා අපේ රට දියුණු රටක් කරන්න, දියුණු ශ්‍රී ලංකාවක් කරන්න, දියුණු සංවර්ධිත රාජ්‍යයක් කරන්න අපි කටයුතු කරනවද කියන එක අපි තීරණය වෙන්නේ අපේ තියෙන ආර්ථික දැනුම මත විතරයි. ඉතින් ඒක නිසා රටක් විදියට, ජනතාවක් විදියට ඔබෙත් යුතුකමක් තියෙනවා. ඊළඟ පළාත් සභා මැතිවරණ, ඊළඟ ජනාධිපතිවරණ, ඊළඟ මහා මැතිවරණේ එන දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයින්ට බලපෑම් කරන්න, අපේ රට දියුණු රාජ්‍යයක් කරන්න ඔවුන්ගේ දායකත්වය අඩු නැතුව ලබා දෙන්න කියලා කියන්න, බලපෑම් කරන්න ඔබට තනි අයිතිවාසිකමක් තියෙනවා. ඒකේ ප්‍රධාන අරමුණ තමයි අපිට නැතත් අපේ කාලේ දැන් ඉවරයි. අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට දියුණු ශ්‍රී ලංකාවක් උරුම කර දෙන එක තමයි අපේ ඒකායන බලාපොරොත්තුව වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට නිදහසේ S2 පියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කතාවේ ඉතුරු කොටස යම් එපිසෝඩ් කිහිපයක් අපිට ඉදිරියට අරන් යන්න වේවි. ඉතුරු කොටස SWRD බණ්ඩාරනායක මහත්මයාගේ කොටස අපි ඊළඟ එපිසෝඩ් එකකින් අරන් එනවා. එතකන් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ආර්ථිකය ගැන දැනගන්න අලුත්ම කරුණු අරගෙන කොඩිකාස්ට් එනවා. එතකන් බලාගෙන ඉන්න. ජය වේවා.